සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා චාරිකා එපිසෝඩ් එකට. ඉතින් මිත්‍රවරුනි, ඒ නැතිව මහා නිදානේ ස්වයං යන ගවේෂණයේ ඒකාව කොටසින් තමයි අද මේ හමු වෙන්නේ. අද කොටසට යන්න කලින් කොටස ගැන පොඩ්ඩක් බලලෙමු. ලුෆි ඇතුළු කණ්ඩායමට දැන් තියෙන ලොකුම අවශ්‍යතාවය තමයි ඔවුන්ගේ ගවේෂණය සඳහා අවශ්‍ය කරන නැවක් ලබා ගැනීම. ඒ නිසා ඔවුන් තීරණය කරනවා ළඟම තියෙන දූපතට ගොඩ බහින්න. මේ දූපතේ තමයි ඔවුන්ට කායා කියලා ධනවත් කාන්තාවක් මුණ ගැහෙන්නේ. කායා ගානේ අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරගෙන ඉඳලා තියෙනවා ක්ලාඩෝ කියලා මිනිහෙක්. නමුත් මේ මිනිහා ඇත්තටම කෝරෝ නමින් හඳුන්වන භයානක මුහුදු මංකොල්ල කාර්යයක් බව කවුරුත් දැනන් හිටියේ නෑ. කොහොමද අවසානයේදී ඔහුගේ රහස එළි වෙනවා. මුත්සා කරමින් ඉඳලා තියෙන්නේ කායා විවරයක් කළා දාලා ඇගේ සේරම වත්කම් හොරගම් කරන්නයි. නමුත් මීට මැදිහත් වෙච්ච අපේ ලුෆි ඇතුළු කණ්ඩායම මේ බ්ලැක් කැට් කියන මුහුදු මංකොල්ල කාර්යව පරද්දනවා. අන්තිමේට ලුෆිට තමන්ගේ සීයා මුණ ගැන තැනින් තමයි අපි කතාව නැවැත්තුවේ. එහෙනම් එතෙන් පටන් ඉදිරියට මොකද්ද වෙන්නේ කියලා අද බලමු චාරිකාව එපිසෝඩ් තුලින්. ලුෆි කැප්ටන් ගාස්ට සීයා කියලා කතා කරපු එක හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා ඉතින් තියෙන්නේ. ඇත්තටම කොහොමද මේ ආකා ලුෆිගේ සීයා උනේ? එතකොට තමයි අපිට ලුෆිගේ අතීත පොඩි සිද්ධියක් පෙන්වන්නේ. ලුෆි පොඩි කාලේ ඉඳන්ම මුහුදු මංගොල්ලකාරයෙක් වෙන්න තමයි හීනමැව්වේ. නමුත් එයාගේ සීයා වෙන කැප්ටන් ගාස්ට ඕනි උනේ තමන්ගේ මුණුබුරත් තමන් කිය අඩිපාරෙම යනවා දකින්නයි. නමුත් ලුෆිගේ තියෙන හිතුවක්කාරකම නම් පොඩ්ඩක්වත් අඩුුන්නේ නැහැ. කොහොම හරි ගාස් විසින් තමයි ලුෆිව පොඩි කාලේ ඉඳන් පුහුණු කරලා තියෙන්නේ. මේ එකාපු කැනොන් එකක් නැවේ තට්ටුවට ඔය විදිහට වදිනවා. කට්ටිය මෙතනින් ඉක්මනට පලා යමු කියලා කිව්වත් ලුෆිට නම් ඕනේ නියම කැප්ටන් කෙනෙක් විදියට පෙරලා පහර දෙන්නයි. මටත් තාන තියෙන නාමියානා වගේ පිස්සුද කියලා තමයි. අච්චර ලොකු නැවක් එක කොහොම හැප්පෙන්නද? අඩුම තරමේ මෙයාලා කැනොන් එකෙන් හරියට පහර දී ගන්නවත් දන්නේ නැහැ. කොහොම හරි මේනට කැප්ටන් ගාචි නෞකාවට අපේ කණ්ඩායමේ නැවේ බඳ හොඳටම ඉලක්කගත වෙලා තියෙන්නේ. පහර දීමකට අවසර මැපෝ ඉල්ලුවත් කැප්ටන් ගාච් කියනවා මරන්න අවශ්‍ය නැහැ. මට මේ මුහුදු මංකොල්ලකාරයව පණ පිටින් ඕනි කියලා. මොන වුණත් තමන්ගේ මුණුබුරානේ. මේ නිසා කැප්ටන් මුලින්ම වෝනින් එකක් දෙනවා. ඩුවල් පාත් කරලා යටත් වෙන්න කියලා. ලුෆි කෑගාලා කියනවා කවදාවත් නැහැ කියලා. හොඳයි පොඩි කොල්ලෝ. එහෙනම් ඔයාගේ විදියට කරමු. වෙලාවේ කැනොන් බෝලයක් අතර ගත්ත ගාච් එක වේගෙන් ලුෆිලගේ නැවතියාවට එවනවා. වෙලාවේ ලුෆි මොලේ කල්පනා කරලා හොඳ වැඩක් කරනවා. තමන්ගේ බඩෝ විදියට හුලම් වලින් පුම්බගෙන එයාපු කැනොන් බෝලය අනිත් පැත්තට ආයෙත් හරවලා යවනවා. මේක ඇවිල්ලා කැප්ටන් ගාච්ගේ නෞකාවේ ප්‍රධානම කුඹගාටයි වදින්නේ. මෙතනදී කෝබි මැපෝවත් බේර ගන්නවා. කැප්ටන් ගාස්ටේ වෙච්ච දෙයට ගොඩක් කේන්ති වගේම ගොඩක් සතුටුයි. මොකද තමන්ගේ මුණුබුරාගේ දක්ෂතා ටිකක් දියුණු වෙලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ලුෆි තමන්ගේ කණ්ඩායම වෙන්න කිව්ව ලොකු කරදරයකින් බේරගත්තේ. අඩුම තරමේ ලුෆිවත් දැනන් ඉතලා නෑ තමන්ට එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් කණ්ඩායම දැන් කැප්ටන් ගාච්ගේ නෞකාව මගහැරලා ඔන්න ඔය පේන මීදුම් කලාපයට ඇතුල් වෙනවා. මේ මීදුමෙන් වැහිච්ච මුහුදු කලාපය තුළ දැන් අපේ කණ්ඩායම ටිකක් අතරමං වෙලා ඉන්නේ. මොකද නැවිගේෂන් බලන්න ආසක්වත් පේන්නේ නැහනේ. කොහොම හරි ටික වෙලාවක් යනකොට ලුෆිට කැම සුවඳක ඉවක් වැටෙන්න ගන්නවා. හැබැයි අනිත් කට්ටියට නම් කිසිම සුවඳක් දැනෙන්නේ නැහැ. වෙන කරන්න දෙයක්වත් නැති හින්දා දැන් කණ්ඩායම ගමන් කරන්නේ ලුෆිගේ ඉව පස්සෙනුයි. මේ සුවඳ දිගේ ටික දුරක් යාත්‍රා කරද්දී මෙයාලට ගොඩබිමක් වගේ දෙයක් පේන්න ගන්නවා. නමුත් මේ මුහුදු කලාපයේ කිසිම ගොඩබිමක් නැහැ. ටිකෙන් ටික ලං වෙනකොට තමයි හරි අපූර්ව දෙයක් ඒ ස්ථානයේ තියෙනවා කණ්ඩායම දකින්නේ. ඉතින් මේ තමයි මිත්‍රවරුනි බරාටි නමින් හඳුන්වන මුහුදු කොල්ලකාරයන්ගේ පාවෙන අවන්නල. දැන් ඉතින් ලුෆි හදන්නේ ඔක්කොටම කලින් හොඳට කාලා ඉන්නයි. කන එකනේ කොහොමත් පොරගේ ප්‍රථම රාජකාරිය. මේ අවන්නලේ ඇතුළත් හරි අපූර්ව මිත්‍රවරුනි. මෙතන ඉන්න ඔය රිසෙප්ෂන් එකේ මිනිස්සු අහනවා ඔයාලා බුකින් එකක් එහෙම දාලා දාවේ කියලා. එහෙම කිසි දෙයක් කරලා නැත්තම් සති 3ක් විතර වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවලු. කොහොම හරි මෙතන කට්ටිය මරිසියක් ගහලා අවන්නලට ඇතුල් වෙනවා. සෝරෝ නම් ඉතින් කන නෙවෙයි නාන්න ගියත් කඩු ටික නම් අමතක කළා දාලා යන්නේ. මේ අවන්නලේ ඉන්න මිත්‍රවරුනි ටිකක් සුවිශේෂී කෝකියෙක්. මෙයා තමයි අපිට ඊගාවට වැදගත් වෙන්න යන චරිතය. මෙහාතගේ නම තමයි සැන්ජි. සැන්ජිට ගොඩාක් හොඳට උයන්න පුළුවන්. හැබැයි අද දවසේ මෙනු එකේ නැති කෑමක් තමයි පරෝය හදලා තියෙන්නේ. කොමර ටික වෙලාවකින් කුස්සියට එනවා මේ අවන්නලේ ප්‍රධාන චෙෆ්. මේ වයසක ආදී අපේ සැන්ජි හදන කෑම වලට වැඩි කැමැත්තක් දක්වන්නේ. කෑම හදන වැඩේ දැනට පොඩ්ඩක් නවත්තලා කුස්සියෙන් එළියට ගිහින් වේට වැඩේ කරන්න කියලා කියනවා. සැන්ජි එළියට එනකොට ඔහු දකිනවා මුහුදු මංකොල්ලකාරයෝ දෙන්නෙක් මෙතන පොඩි කලබලයක් දාගන්න යනවා. බරාටික ඇතුළේ නීති තියෙනවා. ඇතුළේදී රණ්ඩු වෙන්න බෑ. කොහොම හරි මුන් දෙන්නගෙන් එකෙක්වත් මෙතන කියන දෙයක් අහන්න නැති හින්දා සැන්ජි මුන් දෙන්නටම හොඳටම අඩි දෙනවා. මේක තියා බලන් හිටු ලුෆි කියනවා හොඳ සටන්කාරයෙක් නේද කියලා. අනතුරු සැන්ජි ඇවිල්ලා අපේ කණ්ඩායමේ කට්ටියකින් අහනවා ඔයාලට මොනවද කෑමට අවශ්‍ය කියලා. ලුෆි ගත්කඩම් පණ්ඩිතය වගේ කියනවා හැම දෙයකින්ම ගේන්න කියලා. පණ්ඩිතය වගේ කිව්වට අතේ සල්ලි එහෙම තියෙනවද දන්නේ නැහැ. මෙතනින් සැන්ජි පොඩ්ඩක් අපේ නාමිට පැලමක් දානවා. යාළුවෝ ටිකත් ඉතින් මේක අල්ලගෙන නාමිට පොඩි විහිළුවක් කරනවා. මේ අතර පාර වෙනකොට කැප්ටන් ගාච්ගේ නෞකාව යලිත් යථා තත්ත්වයට පත් වෙන ගමනුයි තියෙන්නේ. ලුෆිගේ මේ කරදරකාරී වැඩවල අවසානයක් දකින්න කැප්ටන් ගාච් දැන් ලොකු පියවරක් ගන්නයි හදන්නේ. අතිශය විශාල බලයක් හිමි ගොඩක් විශේෂ පුද්ගලයෙක්ට තමයි ගාච් දැන් ඔය කතා කරන්න හදන්නේ. මීහොක් මම යාට කතා කළේ ඔයා මොකක් හරි වැඩක ඉද්දිද? ඉතින් මේ තමයි මිත්‍රවරුනි කැප්ටන් මීහොක් ටිකක් විනෝද වෙන ගමන් ඉන්නේ. ඉතින් මිත්‍රවරුනි සත් මුහුදුලේ රණශූරයෙක් තමයි මීහොක් කියන්නේ. අතේ ඇඟිලිකාන්ට තමයි මේ දී රණශූරීන් ලෝකෙට ඉන්නේ. ඒ විතරක් නෙවෙයි කැප්ටන් මීහොක්ට විරුද්ධව කිසිම බවුන්ඩරි එකක් නැහැ. මොකද ඔහු ගවර්න්මන්ට් එකට වැඩ කරනවා. කියන්න අද්මිරාල් ඔයාට මොකක්ද මගේ වෙන්න ඕනේ? මට ඔයාගෙන් ඉල්ලීමක් තියෙනවා. ඔයාගේ දක්ෂකම් වලට ගැළපෙන එකක්. කවුද දඩේම තරුණ කොල්ලෙක් නම ලුෆි. පේනවනේ මීහොක්ට තියෙන බලය. පේන විදියට නම් ගේමක් නෑ වගේ. වැදගත්ම දේ කියන්න බැරි වුණානේ. මිත්‍රවරුනි මීහොක් තමයි ලෝකේ ඉන්න දක්ෂතම කඩු සටන් ශිල්පියා. ඒ වගේම ඔහු ගාව තියෙන ඔය කඩුව
ගොඩක් විශේෂ වගේම බලවත් එකක්. මීහොක් මෙතන නැවතියා බලන්නේ උඹලා මට වීලු කරනවාද වගේ සීන් එකකින්. අද්මිරාල්ට පොඩ්ඩක් ඉන්න කියව මීහොක් තමන්ගේ කඩුවෙන් එක පාරක් කිල්ල කරනවා. මොහොතක් දෙබෑ කරගෙන ගිහින් නැවත් සම්පූර්ණයෙන්ම දෙකට මැදින්ව වෙන්නලා යනවා. එතකොට ඉතින් ඒ කඩුවේ තියෙන බලය ඔයාලම හිතා ගන්නකො. ටික වෙලාවකින් ඔය ඇති කියාගෙන මෙතන මැරිච්ච මුහුදු කොල්ලකාරයන්ගේ කැප්ටන් එනවා. ඒත් මම බය වුණා මේක ඉවරද කියලා. ඉතින් මේ තවත් එක් වොන්ටඩ් මුහුදු මංකොල්ලකාරයෙක් තමයි. ඇයි ඔබ මගේ පස්සෙන් පන්නන්නේ? ඔබ මාව නිින්දෙන් අවදි කළා. එහෙනම් දෙන්න මට ඒක ස්ථිර කරන්න කියන කැප්ටන් කාලතුවක්ක උණ්ඩයක් සමග ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් රණශූර මීහොක් මෙතනදී තමන්ගේ එක කඩුපාරකින් මේ සියල්ලම කැබලි වලට වෙන් කළා දානවා. එතනින් යාට සෙල්ලම ඉවර වෙච්ච හැටි මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සමා වෙන්න ඕනේ අද්මිරාල්. ඔයාමගේ උනන්දුව වැඩි කරා. මං කොහෙටද යන්න ඕනේ? ඊස්ට් බ්ලූ වලට සම්බාස් කලාපයට. සා මීහොක් මොන දෙයක් සිද්ධ වුණත් එයා පණ පිටින් අරන් එන්න. ඉතින් මේ අද්මිරාල් කතා කරපු හැම දෙයක්ම කෝබි හොරෙන් අහගෙන හිටියේ. අපේ කණ්ඩායමේ කට්ටිය නම් දැන් සතියකට හරියන්න බඩ පැලෙන්න කාලා. ටික වෙලාවකින් බිල් එකත් මෙතනට ගෙනල්ලා දෙනවා. ලුෆි මොකද්ද එකක් බිල් එකේ ලියනවා තමයි අපිට මෙතනදී පේන්නේ. මේක අතරගත්ත සැන්ජි හිනාවකුත් දාලා යනවා. ටික වෙලාවකින් අර නාගී ආතයා මොකಾದ මේ ලුෆි කියාගෙන එළියට එනවා. මෙන්න මේ ඔයාට සී විකල් වෙලා වගේ අපේ නීති ගැන බරාටික් කවදාවත් ණයට දෙන්නේ නැහැ. ඔබ කෑවොත් ඔබ ගෙවන්න ඕන. මං හිතන්නේ ඔයාට වැරදිලා. දැනටමත් මම මේ කෑම්ප් වලට ගෙවලායි තියෙන්නේ. මම තාමාට සල්ලි විතරයි දුන්නේ නැත්තේ. එහෙම කොහමද වෙන්නේ? ඔයාට පුළුවන් එක එකතු කරගන්න මගේ නිතන් ටැබ් එකට. ඔයා මේ කතා කරන්නේ අනාගත මුහුදු මංකොල්ලකාර රජුත් එක්ක. මම වන් පීස් එක හොයාගත්ත ගමන් ආපහු ඇවිල්ලා ඔයාට ඔය ඔක්කොම ගෙවන්න. පුදුම විශ්වාසයෙන් තමයි ලුෆි ඔය කතාව කියන්නේ. කොහොම හරි අන්තිමට ඉතින් ලුෆිට සිද්ධ වුණේ කුස්සිය වළං හොදන්නයි. කොහොම හරි මෙතන වැඩ කරමින් ඉති ලුෆිට අර සැන්ජි අදපු කෑම එකේ රස බලන්න හම්බ වෙනවා. ඒකේ රහ ලුෆිගේ මුණ දැක්කාම ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. ලුෆි අර වළං හොදද්දී මේ තුන් දෙනා එකතුලා පොඩි ඩ්‍රින්ක් එකක් දානවා. නාමි දිගින් දිගටම මොකක් හරි දෙයක් ගැන කල්පනා කරමින් තමයි ඉන්නේ. ටික වෙලාවකින් බායක් කාට ආපු නාමි එතන කෙනෙක්ගෙන් අහනවා මට කොනාමි දූපතට යන්න අවශ්‍යයි. මං ඒකට කවද මුණ කියන්න ඕනි කියලා. මෙත් එක්ක මිනිස්සෙක් එනවා. ඒ මමයි. හැබැයි ඒකට ගානක් යනවා. බේරි 6000ක්. ඔයාගේ යාළුවන්ටත් කාම රෝනිද? නෑ මට විතරයි. අන්න ඒ කිව්ව කෑල්ලේ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. කොහොම හරි මේ ගමන මෙතනදී නාමි ස්ථිර කරගන්නවා. මිත්‍රවරුනි වන්නේ ගැන පුංචි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඔන්න ඉතින් මේ මාසේ ලෝකෙ ලොකුම ලීග් තරඟාවලිය වන IPL මැචස් පටන් ගන්නයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් මේ තරඟ බලන අතරතුර ඒවට ලංසු තියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ක්‍රිකට් මැච් එක කවුද දිනන්නේ? කවුද වැඩිම ලකුණු රැස් කරගන්නේ? වගේ දේවල් අනුමාන කරලා ඔයාලට මුදල් තෑගි විතරක් නෙමෙයි iPhones, BMW cars, laptops වගේ ගොඩක් දේවල් වල ජයග්‍රහණය කරගන්න පුළුවන්. තව ඔයාලට මේක ඇතුළේ ප්ලේ කරන්න පොඩි පොඩි ගේම්ස් ඕන තරම් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් එක මතක් කරලා චාරිකාව 60 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එකක් අරගන්න. තවත් විශේෂ අවස්ථාවක් ගැන ඔයාලට කියන්නයි හදන්නේ. චාරිකාව 60 කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා අලුතෙන් රෙජිස්ටර් වෙන 5 දෙනෙකුට රුපියල් 1000 ගානේ ෆස්ට් ඩිපොසිට් 5ක් අපි ගන්න ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න පහළ තියෙන WhatsApp channel එකට join වෙලා ඉන්න. මේකට ඔයාලට සල්ලි දාන්න වගේම සල්ලි ගන්නත් හරිම ලේසි. iPay, UPay, සම්පත් විශ්ව බැංක් ට්‍රාන්ස්ෆර් කරලා හරි ඔයාලට සල්ලි දාන්න වගේම ඔයා දිනන සල්ලි ඔයාලට බොහොම පහසුවෙන් අරගන්නත් පුළුවන්. කමෙන්ට් එකේ පින් කරලා වැඩි විස්තර චෙක් කරලා බලන්න. කතාවයි තැදෙනවා ගාජ්ගේ නෞකාවට. නෑ තොට්ටේ වැඩ කරමින් නිත්ති කොබි මැපෝකින් අහනවා ඔයා මීහොක් කියලා කෙනෙක්ව දන්නවද කියලා. ලෝකයේ හොඳම කඩුකාරයා, කඩුවත් එක්ක හොඳම කෙනා ඉතිහාසයේ ඉඳලා තියෙන ලෝකාතේ එක මොහොතක පාලකයා. අවුරුද්දකට කලින් හිටියා ඇදහියනෝගේ බලයක් තියෙන මුහුදු මංකොල්ලකාරයින් 7 දෙනෙක්. හැම කෙනෙක්ම නරකයි අනිකාට වඩා. එයාලා මුහුදට නීති දැම්මා. එයාලා හම්බුන හැමෝම බය කළා. ලෝක රජයට බැරි වුණා අවුන්ගේ පස්සෙන් යන්න. ඉතින් එයාලා තේරුම් ගත්තා එයාලව ළඟින් තියාගත්තොත් හොඳයි කියලා. මිත්‍ර පාර්ශවයක් විදියට. ඉතින් අන්න ඒ විදියට තමයි ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. හැබැයි මැරිලත් එක්ක මුහුදු මංකොල්ලකාරයෝ එකතුලා වැඩ කරන එකට කෝබි නම් ගොඩක් විරුද්ධයි. ඒත් ඉතින් ලෝකේ කියන දේ රන් වෙන්නේ අන්න ඒ විදියට තමයි. ඔයා තාමත් හරියට දන්නේ නැහැ කෝබි ලෝකේ වැඩ කරන හැටි. අයියෝ අපේ අනාගත මුහුදු මංකොල්ලකාර රජුට වෙච්ච දෙයක් කිව්වා. ඇත්තට පිකන් හොදන්නත් උනානේ. සෙන්ජිත් මෙතන ඉන්නවා. ඉතින් දෙන්නත් එක්කලා දැන් පොඩි chat එකක් දානවා. මේ කතාවයිදී අපිට තේරෙනවා සෙන්ජිටත් තමන්ගේ ජීවිතේ ලොකු හීනයක් තියෙනවා කියලා. ඔක්කොම මුහුදු අතරින් වාට හැම දෙයක්ම මෙතනින් හොයාගන්න පුළුවන්. ඒත් කවුරුත් දන්නේ නැහැ ඒක හරියටම කොහෙද කියලා. ඒ මාළු ඉන්නවා කවදාවත් දැකලා නැති විදිහේ. දන්නවද? දුර්ලභ මුහුදු පැලෑටි, කවදාවත් රස විඳලා නැති කුළුබඩු. ඒක තමයි කෝකියන්ගේ දිව්‍ය ලෝකය. මම ඒක දවසක හොයාගන්නවා. ඉතින් අන්න ඒක තමයි සැන්ගේ හීනේ. දෙන්නත් එක්කලා කතා කරගෙන ඉන්නකොට එක පාටම දොරට තඩිබාමින් කෞතමන්ද මිනිස්සෙක් එනවා. මේ මිනිස්සයා ගොඩක් බයට වගේම ගොඩක් විඩාවට පත් වෙලා ඉන්නේ. ඔහු මුලින්ම ඉල්ලන්නේ Tamanට කෑමට මොනාරි දෙයක් ලබා දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ හිතවන්ත සැන්ජි මේ මිනිහා වෙනුවෙන් ඉක්මනටම කෑම එකක් පිළියෙල කරනවා. ඇත්තටම සැන්ජි කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. සැන්ජිගේ මේ හොඳ ගති ලක්ෂණ දිහා බලන් හිටපු ලුෆි ඔහුට තමන්ගේ කණ්ඩායමට ආරාධනා කරනවා. ඒකට ලොකු අකමැත්තකුත් සැන්ජිගේ නෑ. ඒත් ඔහුට මේ අවන්හලින් යන්න බැරි මොකක් හරි හේතුවක් තියෙනවා. මෙතන ලුෆි වන් පීස් එකේ කතාව ඇදලා ගන්නවා. එතකොට තමයි මේ මිනිස්සයාත් Tamanට වෙච්ච දේ ගැන කියන්න ගන්නේ. මම බලවත් මුහුදු කොල්ලකාරයෙක්ගේ කණ්ඩායම
කණ්ඩායමේ කෙනෙක් වෙලා හිටියා. අපේ කැප්ටන් නපායට ගියා ජෝර්ජ් රොජර්ගේ නිදානේ හොයාගෙන ගිහින් ග්‍රෑන්ඩ් ලයින් එක ඔහුව විනාශ කළා. අපිට නැව 50කුයි මිනිස්සු 5000කුයි නැති වුණා. මං විතරයි ජීවිතේ බේරගත්ත එකම කෙනා. ඔයාගේ ජීවිතේත් බේරගන්න. වන් පීස් ගැන වුණ හැම දෙයක්ම අමතක කරන්න. දැන් නම් අපේ ඌසොප්ට බීලා හොඳටම වැඩිද කොහෙද? ඒ මදිවට මේ ඩබල මෙතන තරගෙට බොනවා. කවුරුද දැන් ලොකු ප්‍රශ්නයක් වෙලායි තියෙන්නේ අද්විනාල්ගේ මේ ක්‍රියාපිළිවෙත ගැන. ඉතින් ඔහු වෙනවා මේ ගැන ගාච් එක කතා කරන්න. කැප්ටන් ගාච් කියන්නේ මිත්‍රවරුන් අපි හිතනවට වඩා ගොඩක් හොඳ කෙනෙක්. එහෙම කිව්වයි කියලා කතාවේ අන්තිමට ඔයාලට තේරෙයි. ඉතින් මෙතනදි ගාච් කවුරුද මේ ලෝකය ගැන හරි අපූර්වට තේරුම් කරලා දෙනවා. ඇත්තටම ලෝකය කියන දේ සාධාරණ නෑ. අපිට ඒ දේට අනුව හැඩගැහිලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මිත්‍රවරුනි මීහොක් මේ වෙනකොට ලුෆීව හොයාගෙන බරාටි වලටත් ඇවිල්ලා. ඔහු මෙතනදි කියනවා මට ওই ලුෆී කියන කෙනාව මුණ ගැහෙන්න අවශ්‍යයි කියලා. අනතුරු ඌසොප් මීහොක්වත් එක් කරගෙන අනිත් යාළුවෝ දෙන්න ගාටත් එනවා. මෙතන සෝරොත් දැක්ක ගමන් මීහොක් අඳුර ගන්නවා. ඔයා තමයි ඩ්‍රැකියුලා මීහොක්. මට වැඩක් තියෙනවා ඔයාගේ කපිතාන් එක්ක. මම ඔයා ගැන බලාගෙන හිටියේ මගේ පොඩි කාලේ ඉඳලම. ඒක ගෞරවයක්. අවසානයේදී ඔයා මුණ ගැහුණ එකස මට වේදනාවක් ගෙන දෙන්නේ ඒක නම් මට ඔයාට දැනුම් දෙන්න තියෙන හිට දවසේ ඔයා මැරෙන්න යන්නේ. ඉන්න මොකක්? මම රොරෝනෝවා සෝරෝ දුවන්ද සරණකට ඔබට අභියෝග කරනවා. සෝරෝ ඒ ලොකු වැරද්දක් තමයි මිත්‍රවරුනි කරගන්න හදන්නේ. මේකේ තියෙන බරපතලකම ගැන ඔහුට කිසිම අවබෝධයක් නැහැ. මගේ ජීවිතේ වෙලා තිබ්බ හීන තමා ඔයා එක්ක තනියම සටන් කරන එක සහ ලෝකේ හොඳම කඩු සූරයා වෙන එක. ඉතින් මීයොක් මෙතනදී මේ අභියෝගය බාර ගන්නවා. කට්ටියම දැන් සෝරෝ වට කරගෙන ඔය කරන්න හදන වැඩේ කරන්න එපා කියලා තමයි කියන්නේ. නාමිත් වදින්න නැති ටික විතරයි. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ඔයාගේ ලොකු නරක නාවික සීයා ඔයා වරන් එන්න මූද රණශූරයෙක් වෙලා සහ මෙතනින් පැනලා යන එක වෙනුවට සෝරෝ එයාට අභියෝග කළා. මෙතනදී ඉතින් කවුරු මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. සෝරෝ තමන්ගේ අතීතයේ යාළුවාට තොරන්තුවක් දීලා තියෙන්නේ. ඒ තමයි ලෝකේ හොඳම කඩු සටන්කාරයා වෙනවා කියන එක. ඉතින් ඒ දේ කරන්න නම් ඔහුට අනිවාර්යෙන්ම මීහොක්ව පරද්දන්න සිද්ධ වෙනවා. ලුෆීත් කවදාවත් කාගේවත් හීන නවත්තන කෙනෙක් නෙවෙයි. ලුෆීත් මෙතනදී කියන්නේ ඒක ඔයාගේ හීන නම් ඔයා ඒ දෙයට යන්න ඕනි කියලායි. ඉතින් එදා රාත්‍රියේ පුරාටම සෝරෝ තමන්ගේ මනස එක්තෙන් කරගෙන මේ අභ්‍යාසවල නිරත වෙනවා. නමුත් මේ අතරවාරයේ තමයි නාමි මොකක් හරි වෙනම දෙයක් කරන්න හදන්නේ. ඒ ග්‍රෑන්ඩ් ලයින් වලට යන සැලැස්ම තමයි ඔය අරගත්තේ. ඉතින් දන්නේම නැතුව හිරු උදාවත් සිද්ධ වෙනවා. නාමි උදෑසනම තමන්ගේ දේවලුත් අරගෙන අර කිව්ව ගමන දැන් යන්නයි හදන්නේ. නමුත් ඇය මෙතනටත් ඇවිල්ලා ඒ ගැන දෙපාරක් හිතනවා. එසේනම් මිත්‍රවරුනි ඒ දුවන්ද සටන මෙලෙස ආරම්භ වෙන්නයි සූදානම. ඇත්තරම අපේ සෝරෝට රණශූරයෙක් එක්ක සටන් කරන්න පුළුවන් වෙයිද? මං කීටි ලුෆි මට පුදුමයි නාවිකයන් මාව ගත්තා කියලා පොඩි වැඩක් කරවගන්න. ඔය හොඳටම ඇති. අපි දැන් පටන් ගමු. මේ වෙලාවේ මීහොක් තමන්ගේ සැබෑ ආයුධයවත් අඩුමතරම එළියට ගන්නෑ. ඔය කුඩා කිනිස්ස තමයි ඔහු අරගන්නේ. මොකද්ද මම ආවේ කඩු සටනකට. මම කාලතුවක්කුවකින් හවතඩයන් කරන්න. මෙලා අසිපත් දෙක මෙලියට අරගත්ත සෝරෝ තමන්ගේ ප්‍රථම ප්‍රහාරය මීහොක්කට එල්ල කරනවා. මීහොක් එක නවත්තව විදියෙන්ම ඔයාලා මෙයා ගැන හිතා ගන්නකෝ. මීහොක් එල්ල කරපු කුඩා පාරෙන් දැක්ක සෝරෝ විසික්වෙච්ච දුර. සෝරෝ කතරම් පාරවල් එල්ල කරන්න උත්සාහ කරත් මීහොක්ගේ හැම එකක්ම බොහොම පහසුවෙන් වළක්වනවා. තමුන් ශක්තිමත්. ඒත් සටන කියන්නේ ශක්තිය විතරක් නෙවෙයි. කට වහගෙන සටන් කරනවා. ඔයා හරියට පොඩි ගෙම්බෙක් වගේ ලිඳේ ඉඳන් කෑ ගන්න. සෝරෝ කතරම් මෙතනදී පරාද වුණත් ඔහුට නැවතත් මතක් වෙන්නේ තමන්ගේ යාළුවට ලබා දුන්න පොරොන්දුවයි. සෝරෝ මීහොක්කට ලඟ වෙනවත් එක්කම මීහොක් මේ කුඩා කිනිස්සෙන් සෝරෝට ප්‍රබල තුවාලයක් සිද්ධ කරනවා. නාමිත් ගිහිල්ලා නැහැ. ඇයි තමුන් පහුබයින් නැත්තේ? මොකද මට බෑ. නැත්තම් මගේ හීන නැති වෙලා යයි සදාටම. තමුන් බුද්ධිමත්. මං තමුන්ට එක දෙනවා. ඉතින් මම ඔයාට ගෞරවයක් කරන්නම්. යෝරු අසිපතින් මැරුම් කාලා. ඉතින් ඕක තමයි මහා බලවත් අසිපත. මෙලා සෝරෝ තමන්ගේ තෙවෙනි අසිපත එළියට ඇදලා ගන්නවා. පසුව සෝරෝ තමන්ගේ ජීවිතේ හොඳම ප්‍රහාරය මෙතනදී මීහොක් වෙත එල්ල කරනවා. ඒ ප්‍රහාරයන් දෙකම ඔය විදියට ඝට්ටනයකට ලක් වෙනවා. නමුත් අවසානයේදී සෝරෝගේ අසිපත් දෙකක්ම ඔය විදියට විනාශ වෙලා යනවා. සෝරෝ මෙතනදී කොහොම හරි ආයෙත් නැගිටිනවා. වෙලා මීහොක් කහනවා. තමුන් පරාදයි. ඇයි තමුන් මැරින්න නැතුව ඉන්නේ? පිටිපස තුවාලේ තමයි කඩු ශිල්පියෙක්ගේ ලොකුම ලැජ්ජාව. මේ කතාව අංගට මීහොක් කියනවා විශිෂ්ටයි කියලා. ඉතින් මෙතනදී මීහොක් තමන්ගේ අසිපතෙන් ප්‍රබල ප්‍රහාරයක් සෝරෝට එල්ල කරනවා. ජාලුව තුන් දෙනාටත් කරන්න කිසිම දෙයක් ඉතුරුලා නැහැ. මංගේඩි ලුෆි මොකක්ද තමුන්ගේ ඉලක්කය? මම මෝදු කොල්ලකාරයන්ගේ රජු වෙන්නයි යන්නේ. මෝදු කොල්ලකාරයන්ගේ රජු මාව පරද්දනටත් වඩා ඒක භයානක මාර්ගයක්. ඒකෙන් මට වැඩක් නැහැ. ඒත් ඒ දේ තමයි මං කරන්නේ. මේ වෙලාවේ මීහොක් ලුෆිගේ ඇස් දෙකෙන් යම් දෙයක් දකිනවා. සමහර විට ඔයා එක් කරાવી. රොරෝනෝවා සෝරෝ තමුන් මැරෙන්න ඉක්මන් වැඩි. ශක්තිමත් වෙලා ආයෙත් මාව හොයාගෙන එනවා. මම බලාගෙන ඉන්නවා. මේ දේ කියලා තමයි මීහොක් මෙතනින් පිට වෙන්නේ. සෝරෝ මෙතනදී තමන්ගේ අන්තිම ශක්තිය ටිකත් වැය කළා. දෙන එකම පොරොන්දුව තමයි ලෝකේ හොඳම කඩුසටන් ශිල්පියා වෙනකන් මේ සටන නවත්තන්නේ නැහැ කියන එක. ඒත් එක්කම සෝරෝගේ සිහිය නැති වෙනවා. යාළුවට ඉක්මනටම සෝරෝවත් එක් කරගෙන නැවතුලට එනවා. හිතුවට වඩා සෝරෝගේ කැබුන් තුවාලය ගොඩක් දරුණුයි. කට්ටියම හුඟක් කලබල වෙලා ඉන්නකොට ලුෆි එකතැන ගොළු වෙලා කණ්ඩායමේ නායකයා විදියට තමන් මොකද්ද කරගත්තේ කියලා තමයි ලුෆි හිතන්නේ. නාමි ලුෆිට කියනවා බරාටික ඇතුලෙන් කාවාරි උදව්වට එක්කන් එන්න කියලා. ඉතින් ලුෆි ඉක්මනටම සැන්ජිව හොයාගෙන තමයි එන්නේ. සිද්ධ වෙලා තියෙන කරදරේ කිව්වහම මේ දෙන්නම ඉක්මනට උදව්වට එනවා. සෙෆ් මෙතනදී මරු අයිටම් එකක් තමයි ගන්න කියන්නේ. ශීතකරණයෙන් ජෙලෝටෙල් ලොකු මාළුවෙක් ගන්න කියනවා. අනතුරු සෙෆ් දැන් රම් ෂොට් එකකුත් බීලා සෝරෝගේ තුවාලයට බෙහෙත් කරන්නයි ලෑස්තිය. මුලින්ම සෙෆ් මාළුව
විදිහට කපාගෙන උගේ ශරීරයේ හැම වෙන් කරගන්නවා. අනතුරු ඉදිකට්ටෙන් තුවාලේ මාලා මේ මාළුවාගේ හැමින් ඒක ආවරණය කරනවා. මොකද මේ යෙලෝ ටේල් කියන මාළුවාගේ හැමට පුළුවන්ලු රුධිර වාහනේ නවත්තන්න. ඉතින් සේෆ් කියන්නේත් අතීතයේ හිටපු සුපිරි මූදු මංකොල්ලකාරයෙක් තමයි. ඒක නිසා තමයි ඔහුට මේ දේවල් ගැන හොඳ අත්දැකීමක් තියෙන්නේ. ඇත්තම කතාව කිව්වොත් සෝරෝ මේ වෙද්දී මරණයත් ජීවිතයත් අතර සටනකයි ඉන්නේ. මොකද ඔහුගේ ශරීරයෙන් එළියට රුධිරය ගොඩක් වාහනය වුණා. මේ අතර වාරේ මීහොක් ඇවිල්ලා කැප්ටන් ගාච් මුණ ගැහෙන්න. මං හිතුවේ අපි දෙන්නට මේ කතාව බහ තනියම කරන්න පුළුවන් කියලා. ඉතින් කොබීට මෙතනින් යන්න කියනවා. ඉතින් ලුෆි කොහෙද? මේ වෙලාවේ නම් මං දන්නේ. මොකද දන්නේ කියන එකේ තේරුම. මං තීරණය කළා උට යන්න දෙන්න. කොබි මේ කතාව බහ තොරින් ආගෙන ඉන්නේ. මං තමුන්ට කිව්වේ ඌව මෙහෙට අරන් එන්න කියලායි. අයියෝ අද්මිරාල් මං නියෝග බාර ගන්නේ නැහැ. අඩුම තරමේ ඔයා වගේ අයකින්වත් මීහොක් ගවර්න්මන්ට් එකට වැඩ කරත් ඔහු කරන්නේ ඔහුට අවශ්‍ය දේ විතරයි. ඉතින් මට ඕනේ ග්‍රෑන්ඩ් ලයින් එකට ඇතුල් වුණාම ඒ කොල්ලට වෙන දේ බලා ගන්නයි. මොකද ඒ කොල්ලා ටිකක් විශේෂයි. සමහර විට වන් පීස් එක හොයාගන්නේ ඔයාගේ මුණ පුරා වෙන්නත් පුළුවන්. මේ කතාව අද්මිරාල්ට කියලා මීහොක් මෙතනින් පිට වෙනවා. මීහොක් කියපු කතා ටිකට ගාස්ට් හොඳටම කේන්ති ගින් යාළුවෝ ටික තාමත් කල්පනා කරන්න ඉතින් සෝරෝ ගැනයි. කොහමරි මෙයාලා අතර යන මේ සංවාදයේදී සෙන්ජි කියන්න ගන්නවා තමන්ට සේෆ්ව මුණ ගැහිච්ච විදිය. කතාව ඇදෙනවා ඒත් එක්කම වසර 9කට පෙර කාලවක වුණාට ඊස්ට් බ්ලූ මුහුදේ මගී නෞකාවක තමයි අපි මේ වෙද්දි ඉන්නේ. ඉතින් බලන් ගියාම සෙන්ජි පොඩි කාලේ ඉඳන්ම කෝකෙක් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ. කොහමරි මේ විශාල කුණාටුව මැද්දෙම මෙයාලගේ මගී නෞකාව මුහුදු මංකොල්ල කණ්ඩායමක් විසින් කොල්ල කන්න පටන් ගන්නවා. මේ තේත් එක්ක හැමෝම හොඳටම බය වෙනවා. මොකද මේ ඇවිල්ලා ඉන්නේ එසේ මෙසේ මුහුදු මංකොල්ලකාරයෙක් නෙවෙයි. හොඳටම බය වෙච්ච සෙන්ජි ඔතෙන්ට එලා හැංගිලා ඉන්නකොට සපත්තුවේ ලේ තෑරුණ කෙනෙක් කුස්සිය වෙතට එනවා. ඔහු හොරෙන් බලනකොට මේ ඇවිල්ලා ඉන්න මුහුදු මංකොල්ලකාරයා Taman හදමින් හිටපු කෑම එකේ අඩුපාඩු සකස් කරනවා. ඉතින් මං ඔයාලට කිව්වනේ සේෆ් කියන අතීතයේ හිටපු සුපිරිම ගණේ මුහුදු මංකොල්ලකාරයෙක් කියලා. කොහමද මෙතෙන්දි පුංචි සෙන්ජි මේ කොල්ලකාරයා ඉවරක් කරන්න හැදුවත් ඒ වැඩේ තින් සාර්ථක වෙන්නේ නැහැ. හොඳ උත්සාහයක් වම්බට්ටෝ තමුන්ට කොහමද මැරෙන්න ඕනි? ඉක්මනටද හිමින්ද ඕනේ විදියකට තමුන්සමගේ කෑම එක්ක කනවට වඩා මැරෙන එක හොඳයි. තමුන් දෙක හැදුවේ ඒක නරකම නෑ. තමුන්ස හදන ඕනි දෙයකට වඩා නම් හොඳයි නාකි ගෝතයෝ. පොඩියට හිටියට කටේ නම් කිසි අඩුවක් නෑ. කොහමරි එක පාටම විශාල සැඩපාරක ශබ්දයක් සමග ෆ්‍රේම් එක බ්ලැක් වෙනවා. උදෑසන වෙනකොට සෙන්ජි සහ සේෆ් දූපත කොයි විදියට තනි වෙලා මොකද සිද්ධ වුනේ? කුණාටුවක් ආවා. අපේ නැව දෙකම ගිලුණා. හැම දිනෙකම මිය ගිහින් අන්තිමේට මේ දෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේ දෙන්න ඉන්න මිත්‍රවරුනි මුහුදේ මැද්දේ තනි වෙච්ච කුඩා දූපත් කෑල්ලකයි. දැන් ඉතින් නෞකාවක් එනකම් බලන් ඉන්නව හැර මේ දෙන්නට කරන්න වෙන දෙයක් නෑ. මෙතනදී කෑම්මාළු දෙකක් තියෙනවා. ඔය ලොකු එක සෙෆ් තියාගෙන පොඩි එක සෙන්ජිට දෙනවා. අනතුරු දෙන්නත් එක්කලා දූපතේ කොන් දෙකකට වෙන් වෙලා ගිහින් නෞකාවක් එනකම් තමයි දැන් බලාගෙන ඉන්නේ. ඉතින් මේ විදියට මිත්‍රවරුනි දිනෙන් දින දන්නේම නැතුව ගෙවි යනවා. මේ විදියට මේ දෙන්න මේ දූපතේ දින 75කට වඩා වැඩි කාලයක් ගත කරනවා. මේ වෙනකොට සෙන්ජිගේ කෑම සියල්ලම අවසන්. උමතුවට පත් වෙලා ඉන්න සෙන්ජි පියෙකුත් අරගෙන සෙෆ් ගාවට එනවා. ඔහුගේ කෑම්මල්ලෙන් ටිකක් අරගන්න කියලා හිතාගෙන. නමුත් සෙෆ්ගේ කෑම්මල්ල දිහා බැලුවාම ඒක ඇතුලේ තියෙන්නේ රත්තරන් ආභරණ විතරයි. ඒ කියන්නේ මෙච්චර දවසක් සෙෆ් කන්නේ නැතුව ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. පොඩ්ඩක් හොඳට බලන්න මිත්‍රවරුනි සෙෆ්ගේ එක කකුලක් දිහා. ඉතින් සෙෆ් මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ තමන්ගේම කකුලක් ආහාරයට ගනිමිනුයි. ඇත්තටම කෑම්මල්ල දෙකක් තිබිලා නැහැ. එකයි තිබිලා තියෙන්නේ. ඔයා මාව දන්නේවත් නැහැ. නොතන්න කෙනෙක්ට ඇයි එහෙම දෙයක් කළේ? මොකද පොඩි වම්බට්ටෝ මම තෝල් බ්ලූ හෙව්වා. මගේ ජීවිත කාලෙම. ඒත් දැන් මගේ කාලේ ඉවරයි. ඔයාටත් මගේ වගේම හීනයක් තියෙනවා. මාව විශ්වාස කරන්න. ඕල් බ්ලූ ඒක ඇත්තක්. මට ඒක හොයාගන්න බැරි වෙයි. ඒත් සමහර විට ඔයාට පුළුවන් වෙයි. ඒ නිසා මං කැමති ඔයා ජීවත් වෙනවා නම්. ඉතින් සෙෆ් එක කරපු කැපකිරීමට සෙන්ජි තමන්ගේ ජීවිත කාලෙම ඔහුට ණයයි. ඒ නිසා තමයි සෙන්ජි නාකියා කියන මොන කතාව අහගෙන වුණත් තාමත් මේ අවන්නල්ට වෙලා ඉන්නේ. මේ අතරවාරේ අපේ නාමී සෝරෝට එන්න කතන්දර කියන්න පටන් අරන් ගා චටි කරපු ඔක්කොම ටික දැන් කෝබෙට යස් කරන්න වෙලා තියෙන්නේ. ටික වෙලාවකින් කැප්ටන් මෙතනට එනවා. කැප්ටන් හොඳ ආකාරම දන්නවා මීහොක් අතර වෙච්ච සංවාදය කෝබි හොරෙන් අහන් හිටියා කියන එක. තමන්ගේ මුණුබුරාව තමන්ගේ මාර්ගය අරන් ඉන්න බැරි වෙච්ච එක ගැන ගාච් ගොඩක් කනස්සල්ලගෙන ඉන්නේ. ඒත් මේලා කෝබි කියනවා මං ලුෆි ගැන දන්නවා. එයා වෙනස්. එයා නීති රීති වලට වැඩ කරන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් එයා තනියමයි හිතන්නේ. ඒක මගේ වැරද්ද. මං එයාට හොඳ වුණා වැඩි. සෑයකට කමක් නැහැ. මොකද ලුෆි දන්නවා හරියට මෙයා කවුද කියලා. ඉතින් එයා කවුද? මොහොත කොල්ලකාරයෙක්. කොච්චර මිනිමරුව පස්සෙන් ආවත් එයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් කොයි මෙතනදි ගාස්ට් කියන්නේ ඔහුට ඔහුගේ පාඩුවේ ඒ ගමන යන්න ඉඩ දෙන්න කියලායි. ඔන්න දැන් තමයි සෙල්ලම හරියටම පටන් ගන්න යන්නේ. ආලෝන් ඇතුළු ඔහුගේ කණ්ඩායම බරාටි වෙතට මේ ආකාරයෙන් පැමිණෙනවා. අනතුරු වුන් අවන්නල් තුළට බලෙන් ඇවිල්ලා ටේබල් එකකුත් බලාත්කාරයෙන් මරගන්නවා. ඒ වගේම මෙතන ඉන්න කාටවත් එළියට පිට වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. ටික වෙලාවකින් සෙෆ් වෙනවා. මොකද්ද මේ විගඩම කියලා බලන්න. තමුන් කවුද නාකියෝ? මට තමයි මේ තන අයිති. එතකොට මට තමයි ඊස්ට් බ්ලූ අයිති. මොහොත කියන දේ කාටත් අයිති. මාළු මිනිහෙක්ට විතරක් නෙවෙයි. ඉතින් ආලෝන් මෙතනට ඇවිල්ලා තියන්නේ ලුෆිව හොයාගෙනයි. නාමිත් මෙතන මේ වෙන දේ තියා හොරෙන් බලන් ඉන්නවා. සෙෆ් නම් කියන්නේ මං ඔය කියනවා වගේ හාදෙක්ව කවදාවත් දැකලා නැහැ කියලායි. කොහොම නමුත් ලුෆිව මෙතනට අරන් එනකන් ආලෝන් මෙතනින් යන්න සූදානම් නැහැ. එහෙම උනේ නැති වුණොත් එහෙම මේ මිනිසුන්වත් ආලෝන් කාලා දාන්නයි හදන්නේ. මෙතන සෝරෝකාවට වෙලා ඉන්නකොට නාමි මෙතනට කතා කරනවා. ආලෝන් කොල්ලකාරයා නැවට ඇවිල්ලා අපි දැම්ම යන්න ඕනි. ඇයි අපි යන්නේ? මොකද උන් ඔයාවයි හොයන්නේ. ඒ වගේම සිටියම ආලෝන්ට ලුෆිව බාර දුන්නේ නැත්තම් එහෙම මෙතන සම්පූර්ණයෙන්ම විනාශ කළා දායි. ඉතින් ලුෆි සූදානම් නැහැ.
තමන් නිසා කිසි කෙනෙක්ට හානියක් වෙනවට බරාටික අනතුරේ වැටලා ඉන්න වෙලාවේ ලුෆි පහුබයින් නැතුව සෙෆ් වෙනුවෙන් දැන් ඉදිරිපත් වෙන්න යන්නේ. නාමි කොච්චර ඔය වැඩේ කරන්න එපා කියලා කිව්වත් මෙයා කනායට අහන්නේ. නාමිට සිතියම ආරක්ෂා කරගන්න කියලා ලුෆි කට්ටියත් එක්ක එනවා. ආලෝන් කෑම කකා ඉන්නකොට කට්ටිය මුදියයි බලාගෙන ඉන්නේ. පොරානවා මීට කලින් ෆිෂර්මන් කෙනෙක් කෑම කනවා දැකලා නැද්ද කියලා. කොහමද ටික වෙලාවකින් ලුෆි කට්ටියත් එක්ක මෙතනට එනවා. කවුද ආලෝන් කියන්නේ? මට ආරංචි තමුන් මාව හොයනවා කියලා. මෙයාද එතකොට ඔය හැමෝම කතා වෙන කොල්ලකාරයා. මං හිතුවේ ටිකක් ලොකු ඇති කියලා. මමත් එහෙමයි හිතන් හිටියේ. ඔබ දන්නවද මං කවුද කියලා කොල්ලෝ? මම තමයි ආලෝන්. මැරින් බටයෝ පවා මගේ කොඩිය ඉස්සරහා පැනලා යනවා. අහලා පුරුදු නම් නෑ. ඔයා කොහොමද මම හොයාගත්තේ? පරණ යාළුවෙක් උදව් කළා. ඉතින් ඩගී තමයි මෙයාලට ලුෆි ඉන්න තැන හොයාගෙන උදව් කරලා තින්නේ. ඩගී හැම වෙලාවෙම වගේ කියන දෙයක් තමයි මගේ ඇස්සා කන් හැම තැනම තියෙනවා කියලා. ඉතින් මෙච්චර දවසක් ඩගීගේ කනක් ලුෆීගේ තොප්පිය ඇස්සේ තිබිලා තියෙන්නේ. ඩගී නම් ඇත්තට මරු ආදල් ඩයල් එක. ආලෝන්ට අවශ්‍ය කරන ග්‍රෑන්ඩ් ලයින් එකේ සිතිය මරගන්නයි. සෙෆ් මෙතනදී උත්සාහ කරනවා ආලෝන්ට පාර දෙන්න. නමුත් මේ ෆිෂර්මන්ලගේ ශරීර හරහා උණ්ඩ ගමන් කරන්නේ නැහැ. ඉතින් මෙයාලා මේ ෆිෂර්මන් අපේ සෙෆ්ට හොඳටම පාර දෙනවා. මේ දේත් එක්ක හොඳටම කේන්ති කිව්ව සැන්ජි එයාගේ වැඩ දැන් මෙතන පෙන්වන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ ෆිෂර්මන්ලත් එක්ක හැප්පෙනවා කියන එක එච්චර ලේසි වැඩකුත් නෙවෙයි. මෙලා ලුෆී තමගේ පිස්ටල් ප්‍රහාරයක් එල්ල කරන්න යනකොට ආලෝන් ලුෆී වල්ලලා විසික් කළා දානවා. එහෙමයි කියලා ඉතින් ලුෆී ලේසියකට පහුබයින ජාතිය කෙනෙකුත් නෙවෙයිනේ. ලුෆී ඔහොම පාර දෙtti ආලෝන් කියනවා මිනිහෙක් විදියට නරකම නෑ කියලා. පස්සේ ලුෆීව ළඟට මැදලා අරගන්නවා. මේක හැම එකකටම උදාහරණයක් වෙයි. ඊගාවට අපේ රෙස්ටුරන්ට් එකේ දොරත් කඩාගෙන ලුෆී එළියට විසික් වෙනවා. මේ අතර වාරේ නාමි මහා අමුතු කතාවක් සෝරෝට කියනවා. මම ඔයාට බාරකෙදි කිව්වා මට යාළුවා නෑ කියලා. හැබැයි ඇත්ත තමා මට එහෙම කරන්න බෑ. මොකද හැම වෙලාවකම මගේ ළඟින් ඉන්න අයට රිත්තනවා. ඉතින් සිතියමත් අරගෙන නාමි මේ කොහෙද යන්නේ? මේ දෙන්නගේ ෆයිට් එකෙන් නම් ඉතින් ලුෆී මෙතනදී හොඳටම කුටි කනවා. ලුෆීගේ තියෙන එක විශේෂත්වයක් තමයි එයා මොන දෙයක් සිද්ධ වුණත් සඩනක් ලේසියෙන් අතාරින්න සූදානම් නෑ. වරෙන් මාළුව තමසට උච්චරද පුළුවන්. ඉතින් මෙතනදී නම් ලුෆී හොඳ පාරවල් කීපයක් ආලෝන්ට එල්ල කරනවා. ආලෝන් මෙලා කපටි වෙලා ලුෆීට වතුර පාරක් එල්ල කරනවා. අන්තිමේට ලුෆීව කාලා දාන්න හදනවත් එක්කම නාමි මෙතනට එනවා. ආලෝන් ඔහම ඉන්න මල්ලක සිතියම තියෙනවා. ඔයා කිව්වා වගේම මං වැඩේ කරගත්තා. නාමි ඔයා මොකක්ද මේ කරන්නේ? මං ඔයාට කියන්න හැදුවා ලුෆී. මං කවදාවත් ඔයාගේ කණ්ඩායමේ හිටියේ නෑ. මං ඔයත් එක්ක හිටියේ සිතියම හොරකම් කරන්න ඕන නිසා විතරයි. දැක්කද නාමිගේ අතේ තියෙන සලකුණ? ඉතින් මෙච්චර කාලයක් නාමි තමන්ගේ යාළුවන්ට බොරුවක් තමයි කරලා තියෙන්නේ. ඇය දැනටමත් ආලෝන්ගේ කණ්ඩායමේ සමාජිකාවක්. ආලෝන් එක්ක අය අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් වැඩ කරනවා. නමුත් තාමත් ලුෆී නාමි තමන්ට ඩ්‍රෝයි වුණා කියලා විශ්වාස කරන්න සූදානම් නෑ. කොහොමද ඉතින් ලුෆීව මෙතනදී මුහුදට අතල්ලා දාලා ග්‍රෑන්ඩ් ලයින් එක වෙතට යන සිතියමත් අරගෙන නාමි ආලෝන් ඇතුළු කට්ටියත් එක්ක පිට වෙලා යනවා. වතුරට ගිලමින් අපේ ලුෆී ඉන්නකොට තමයි ඔහු බේරගන්න මේ වෙලාවේ සෙන්ජි ඉන්නේ. තමන්ගේ ළඟම හිටපු යාළුවෙක් මේ සිද්ධ කරපු දේත් එක්ක ලොකු හිත් වේදනාවකින් තමයි ලුෆී දැන් ඉන්නේ. මේ අතරවාරේ කැප්ටන් ගාස් තමන්ගේ පිරිසව කැඳවලා කියනවා මේ ලුෆී කියන හාදයාව තවදුරටත් අනුකම්පාවකින් තොරව අපි අල්ලගන්න ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා. ලස්සනට තිබ්බ අවන්නාලට සිද්ධ වෙච්ච දෙයක්. සෙෆ් මෙතනදී සෙන්ජිට බරාටි වලින් පිට වෙන්න කියනවා. මොකද තවදුරටත් සෙන්ජි මේට වෙලා ඉන්නකින් කිසිම තේරුමක් නැහැ. මේට වෙලා ඉන්නකින් සිද්ධ වෙන්නේ සෙන්ජිගේ හිනේ ටිකින් ටික ඈත් වෙන එක විතරයි. තමන්ට තනියෙන් මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන් කියලා සෙෆ් කියනවා. ඉතින් ඒක නිසා දැන් සෙන්ජි හදන්නේ ලුෆී තමන්ට ලබා දුන්න අවස්ථාව අරගන්නයි. ලුෆී සෝරෝ ගාවට වෙලා වෙච්ච දේවල් කියව ඉන්නකොට ඒක පාටම ලාවට ඇහෙනවා. ඔයා දිගටම කියවනවද නැත්නම් මට ටිකක් නිදා ගන්න දෙනවද කියලා. ඉතින් ඔන්න අපේ සෝරෝට සිහිය ඇවිල්ලා සතුට වැඩිකමට ලුෆී ඇඟුඩ නැගලා තමයි බදාගන්නේ. දැන් නම් හිතෙනවා මරණ නම් හොඳයි කියලා. මට ඇහුණා නාමි කියා කියලා. ඔව් ඒක මගේ වැරද්ද. ඔයාගේ කිසිම වැරද්දක් නැහැ. ඔයා කැප්ටන් කෙනෙක් වගේ වැඩ කරා. ඒත් අපේ කණ්ඩායම දැන් කඩා වැටිලා. නෑ එහෙම නෑ. මම රුරෝනෝවා සෝරෝ ඔයාගේ පැත්තේ ඉන්න පොරොන්දු වෙනවා. දැන් ඉතින් අවසානයේ වෙනකම්ම අපි වන් පීස් එක හොයාගන්නකම්ම ඔයා තමයි මගේ කපිතාන් ලුෆී. ඒ වගේම මම ඔයාගේ පළවෙනි සහකාරයා. ඉතින් මේ බොන්ඩ් එක නම් කවදාවත් වෙනස් වෙන එකක් නෙවෙයි. සෝරෝට සියාබෙකට ඌසෝටත් ගොඩක් සතුටුයි. ඉතින් පවතා උදැසනම කට්ටිය දැන් යාත්‍රා කරන්නයි සූදානම. අවශ්‍ය කරන දේවලුත් සූදානම් කරමින් ඉන්නකොට මෙන්න සෙන්ජිත් ඇවිල්ලා නෞකාවට කොට වෙනවා. ඉතින් ඔන්න ඔහුත් දැන් කණ්ඩායමේ සමාජිකයෙක්. ඉතින් රුවලුත් දිගෑරලා නෞකාව දැන් යන්නයි පිටත් වෙන්නේ. බරාට වලින් සෙන්ජි අනේක ගැන හැම කෙනෙක්ටම වගේ ගොඩක් දුකයි. සෙන්ජි අවසාන වශයෙන් උත් සෙෆ්ට කියන්නේ හැමදාමත් මං ඔයාට මගේ ජීවිතෙන් ණයයි කියලා. දැන් ඉතින් ග්‍රෑන්ඩ් ලයින් එකට යන්න කියලා සිතියමකුත් නැහනේ. ඒ නිසා ලුෆී හදන්නේ නාමිගේ පස්සෙන් යන්න. ඒත් ඉතින් කොහොමද හොයාගන්නේ? ඒකට තමයි ඩගී ඉන්නේ. ඉතින් මිත්‍රවරුනි අදට මම මෙතනින් කතාව නවත්තන්නයි හදන්නේ. තව එපිසෝඩ් එකකින් මේ කතා මාලාව අවසන් වෙනවා. ඒක නිසා මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගවේෂණයේ ඉතුරු කොටසෙන් ඉක්මනටම හමු වෙනකන් මම අතර සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.